අයිබෝවන් ප්‍රාර්ථනා කරනවා වාසනාවන්ත සුබ දවසක් වෙන්න කියලා ඔයාලා හැමෝටම අදත් ඔයාලට අරාබි රෙසිපි එකක් තමයි අරගෙන ආවේ. මේකට ලෑම් මරක් කියලා තමයි කියන්නේ. බැටළු මස් වලින් හදන අරාබි කරි එක. බැටළු මස් කිලෝ එකක් මෙතන අරන් තියෙනවා. තෙල් කෑලි කපලා ඉවත් කරගෙන තියෙන්නේ. ඉතින් අවශ්‍ය දේවල් ඉස්සරහදී මම ඔයාලට කියන්නම්. ඊට පස්සේ මම මේක හොඳින් සෝද ගන්නවා. ටිකක් ලොකු කෑලි වලට තමයි කපා ගන්න ඕනේ. කළු දෙහි ගෙඩියක්, ඒ වගේම තක්කලි ගෙඩියක් උඩට කපාගෙන, ලුණු ගෙඩියක් පුංචියට කොටු කපාගෙන, ඒ වගේම සුදු ලුණු අමුයිඟුරු ගාගෙන තියෙනවා. මික්ස් කරි කුඩු මේස හැන්දක් අරන් තියෙනවා. කහ කුඩු තේ හැඳි කාලකුත්, ගම්මිරිස් කුඩු තේ හැඳි කාලකුත් සහ කුකින් ඔයිල් මේස හැඳි දෙකක් අවශ්‍ය වෙනවා. ඉතින්ලාම කුකින් ඔයිල් ටික රත් වුණාට පස්සේ ඒකට සුදු ලුණු අමුයිඟුරු සහ ලුණු එකතු කරලා මේ විදිහට බැද ගන්නවා. ඊට පස්සේ තමයි තක්කාලි ටික එකතු කරලා තවත් විනාඩි 3ක් විතර එකතු කරගන්න කලවම් කරගන්නවා. කලින් දෙයක් ඒකම එකතු කරගමු. ඊට පස්සේ මේක ටිකක් රත් වෙගෙන විනාඩි 2ක් විතර ගියාට පස්සේ තමයි මස් ටික එකතු කරගන්නේ. ඉතින් මස් ටික එකතු කරගන්නත් එක්කම ඔයාලට 3-5 කුඩු එකතු කරගන්න පුළුවන්. මේ වෙලාව වෙනකොට උණු වතුර ඔයාලා ලෑස්ති කරලා තියාගන්න. මේක හොඳින් කලවම් කරන්න ඕනේ. 3-5 කුඩු කියලා එකතු කරගෙන හොඳින් කලවම් කරලා ඊට පස්සේ ඔයාලට පුළුවන් අවශ්‍ය නම් තවත් කළු දෙහි ගෙඩියක් එකතු කරන්න. මස් වල ප්‍රමාණයට කළු දෙහි එකතු කරගන්න. ගොඩක් රසයි එතකොට. මේ තියෙන්නේ විනාඩි 2කට පස්සේ. ඉතින් මේක විනාඩි 5ක් විතර මේ විදිහට කුක් වෙන්න අරින්න ඕන. ඊට පස්සේ තමයි වතුර එකතු කරගන්නේ. වතුර එකතු කරලා වහලා තියන්න ඕනේ. මම කියන්න අමතකුණා තක්කාලි පේස්ට් ටිකකුත් එකතු කරගෙනම කලවම් කරගන්න. එතකොට තමයි ලස්සන කලර් එකක් එන්නේ. ගොඩක් අරාබි කෑම වල අපි මිරිස් වලින් පාට ගන්නවා වගේ තක්කාලි පේස්ට් එකකට මාජුන් තුනක් කියලා තමයි අරාබියෙන් කියන්නේ. ඉතින් මාජුන් තුනක් එකතු කරලා තමයි අවශ්‍ය කලර් එක සහ ඒගොල්ලන්ගේ රසය උකුගතිය ගන්නෙ. මොකද මේ හැම දෙයක්ම උයන්නේ උණු වතුරෙන්. අපේ රටේ වගේ කිරි වර්ග එකතු කරලා උයන්නේ නැහැ. මෙයාලා වතුරෙන් එකතු කරන්නේ උයන්නේ. ඊට පස්සේ ඒකට උකුගතිය ගන්න සහ කලර් එක ගන්න තමයි මේ මාජුන් තුනත් එක එකතු කරන්නේ. එහෙම නැත්නම් තක්කාලි පේස්ට් එක. දැන් මේ විදිහට විනාඩි 5ක් ඔයාලා කුක් කරගන්න. ඊට පස්සේ තමයි ඔයාලට උණු වතුර එකතු කරන්න පුළුවන්. මේක පැය දෙකමාරක් දෙකක් අතර කාලයක් උයන්න ඕන රෙසිපි එකක්. මස් කරි එක, ලෑම් මරක් එක. ඉතින් ඒක මස් වල ක්‍රමය අනුව වෙනස් වෙනවා. සමහර මස් ලක්කටි මස් තියෙනවා සතාගේ බැටළු වගේ. සමහර ඒවා මෝරපෝ තියෙනවා. එතකොට පැය දෙකමාරක් විතර යනවා. මේ මස් ටික හදන්න මට පැයකකුත් විනාඩි 45යි ගියේ. හොඳටම තැම්බිලා තිබ්බා. ඉතින් ඒකයි ඔයාලා ඒ ගැන කල්පනාවෙන් උයන්න. පැය එකයි විනාඩි කාලක් ගියාට පස්සේ මම මේ විදියට ලොකු අලගෙඩි දෙකක් සහ බණ්ඩක්ක සෑහෙන ප්‍රමාණයක් කියන්නේ කෝප්ප දෙකක් විතර කපලා එකතු කරගන්නවා. ලුණු එකතු කරන්නේ නැහැ. ඔයාලා අන්තිමට තමයි ලුණු එකතු කරන්නේ. මේ තියෙන්නේ සියඹලා. පැය එකයි විනාඩි 15ක් ගියාට පස්සේ සියඹලා පේස්ට් එක ටිකක් දිය කරලා පෙරලා මේකට එකතු කරන්න. ඒක මම මේකට රහසක් විදියට සීනි මේස හැන්දකුත් එකතු කරගන්නවා. මොකද ඒ රසයට අපේ මැඩම් නම් ගොඩක් කැමති. ඉතින් ඔයාලා try කරලා බලන්න. ඒක සීනි කියලා පැණි රසක් දැනෙන්නේ නැහැ. ඒගොල්ලන්ට අවශ්‍ය රස ඒ සීනි වලින් එනවා. මේ එකතු කරන්නේ සියඹලා සෝස් එක. ඊට පස්සේ සීනි. ඉතින් මොන විදිහට එකතු කරගෙන අවසානයේ විනාඩි 10කට කලින් ඔයාලා ලුණු එකතු කරන්න. දැන් මේක හොඳ ගානට තැම්බිලා තියෙන්නේ. ඔන්න ඔය විදිහට තමයි අවසන් කරන්නේ. විනාඩි 10කට කලින් රසය යන ලුණු සහ සීනි එකතු කරගෙන අවසන් කරා. ඉතින් මම හිතනවා මේ වීඩියෝ එක ඔයාලට ගොඩක් වැදගත් වෙයි කියලා. එහෙනම් තවත් යාළුවන්ට බලන්න ෂෙයා කරන්න. හැමදාමත් මගේ වීඩියෝ වලට ලයික් කරන, කමෙන්ට් කරන, ෂෙයා කරන ආදරණීය ඔයාලට ගොඩක් ස්තුතියි. ගිහින් එන්නම්. Don't forget subscribe and like share. Thank you for watching my video.